අයිබෝවන් මේ වීඩියෝ එක ලස්සන වෙන්න කැමති අයට ගොඩාක් වැදගත් වෙන වීඩියෝ එකක්. වීඩියෝ එක පටන් ගන්න කලින්ම කියන්න වීඩියෝ එක ස්කිප් නොකර බලන්න අවසානයේදීම හේතුව ඔයාලට ලස්සන වෙන්න ඕනි නම් අද වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත් වෙයි. විශ්ව ආකර්ෂණ නීතිය ලස්සන වෙන්න කොහොමද අපි භාවිතා කරන්න කියන එක ගැන අපේ appearance change එක කරගන්න අපේ මේ පෙනුම වෙනස් කරගන්න අපි කොහොමද භාවිතා කරන්න කියන එක ගැන තමයි මම අද කතා කරන්නේ. ඉතින් ලස්සන වෙන්න හැමෝම ආසයි. ඒ වගේම තමයි ලස්සන වෙන්න එක එක ක්‍රම අපි භාවිතා කරනවා. ඉතින් ගොඩාක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ අපි බාහිරින් ගොඩාක් දේවල් ආලේප කරන එක තමයි වැඩිපුරම අපි කරන්නේ. හැබැයි ඇත්තටම කෙනෙක් ලස්සන වෙන්න ඕනි නම් තමන්ගේ සිතුවිලි වෙනස් කරගන්න පුළුවන් නම් එයාට ලස්සන වෙන්න එයාගේ පෙනුම ලස්සන කරගන්න 100%ක්ම උදව්වක් වෙනවා. ඉතින් මම දකින විදිහට මේ ලෝකේ හැමෝම ලස්සනයි. හැමෝම හරි ලස්සනයි. හැමෝටම එක එක විදිහේ ලස්සන පෙනුම වල තියෙනවා. කළු වුණත් එයා හරි ලස්සනයි. ඒ වගේම තමයි සුදු වුණත් ලස්සනයි. එක කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි හිතන විදිහ තමයි මෙතන ගැටලුවක් කරලා තියෙන්නේ. එක එක මනින විදිහවල් අනුව සමහරු හිතනවා මම කැතයි, මම ලස්සන නෑ, ඒ වගේ දේවල්. එතකොට ලස්සන කියන්නේ සාපේක්ෂයි. එතකොට විශ්වාකර්ෂණ නීතිය කියන්නේ අපේ මේ සිතුවිලි බලවත් කරගෙන අපේ ජීවිතයේ වැඩ කටයුතු කරගන්න උදව්වක් කරගන්න එක තමයි අපි මේ කරන්නේ. අපි කොහොමද අපේ ජීවිතයේ මේ ලස්සන වෙන්න සිතුවිලි වෙනස් කරගන්නේ? ඉතින් කරන්න ඕනි පළවෙනිම දේ තමයි ඔයා දැනට ඔයාට මොනවාද ඔයාගේ ඔයා කැතයි කියලා හිතන අවස්ථා මොනවාද? කැතයි කියලා ඔයා දකින දේ මොනවද? ඔයා කැතයි කියලා හිතනවා නම් ඔයා හිතන්නේ මොනා ගැනද? කියන්නේ මම උදාහරණයක් කියන්න. දැන් ඔයා හිතනවා අනේ මගේ ලොකු කැලලක් තියෙනවා, මගේ පිම්පල්ස් ගොඩක් තියෙනවා, මගේ මේ එක එක දේවල් තියෙනවා, හැම වෙලාව වැටිලා මේ ඇස් වල රින්කල්ස් ඇවිල්ලා මේ ඇස් කෙලවරේ ඒ වගේ ගොඩක් දේවල් ගැන හිතනවා. ඔයාට මොකද්ද තියෙන ප්‍රශ්නේ? ඔයා මුලින්ම ඒක පිළිගන්න. ඒ කියන්නේ තමන් මුලින්ම තමන්ට තියෙන ප්‍රශ්නේ පිළිගන්න ඕනේ. හරි. එතකොට අපිට වටපිටාවේ කවුරු හරි මොන හරි කිව්වොත් ඔයාගේ පිම්පල්ස් ගොඩක් ඇවිල්ලා ඔයාගේ ස්කින් එක කැතයි, ඔයාට මොකද වෙලා තියෙන්නේ? ඒ වගේ ප්‍රශ්න පිටින් එන අය ඇහුවා කියලා අපිට ඒක ඉච්චර දැනෙන්නේ නැහැ, ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද තමන්ගේ තියෙන ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක පිළි අරගෙන ඉන්නේ. එතකොට ඒක කොහෙත්ම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් හරි. මට තියෙනවා ස්කින් එකේ ප්‍රශ්නයක්. මම පෞද්ගලිකව මම ගන්නවා මට ඩබල් චින් තියෙනවා. ඒ වගේම මම ඒක පිළිගන්නවා. ඔව්. ඒක තියෙනවා. මම ඒකට ක්‍රියාමාර්ග කරනවා. මොනවාද ඒකට මම නැති කරගන්න කරන්න ඕනේ මම ඒක කරනවා. ඒ වගේ තමන්ට තියෙන ප්‍රශ්නේ තමන් පිළි අරගෙන හැබැයි ඒක පිළිගත්තා ඕකේ ඒ වුණාට මම කැත නැහැ. මම ලස්සනයි. ඉතින් ඒක තමන්ට තියෙන දේ තමන්ට මොනවද තියෙන ප්‍රශ්නේ මුලින්ම ඒක තමන් පිළිගන්න ඕනේ. ඊට පස්සේ අපේ මයින්ඩ් එක හදා ගන්න ඕනේ. අපි නතර වෙන්නේ නැහැ. හරි මට එහෙම ප්‍රශ්නයක් තියෙනවා, අනේ හරි දුකයි, මම මේකද කරන්නේ, මහරි කනස්සල්ලෙන් ඒ ගැන හිතනවා නම් තව ඒ තියෙන තත්ත්වේ ඩබල් වෙලා එනවා. තව වැඩි වෙනවා. එහෙම වෙන්න දෙන්න එපා. ඔයා මොනවද කරන්න ඕනේ? ඒක එතනින්ම නතර කරලා ඔව් එහෙම තමයි. හැබැයි මම ලස්සනයි. ඒක එක ප්‍රශ්නයක් විතරයි. නමුත් මම හරි ලස්සනයි. එතකොට හැමතිස්සෙම මොනවද කරන්න ඕනේ? වාට පිම්පල්ස් තියෙනවා නම් නෑ මට දැන් පිම්පල්ස් අඩුයි, පිම්පල්ස් නෑ, මට ස්කින් එක මාර ලස්සන වෙලා ග්ලෝ වෙලා හරිම ලස්සනයි, මම හරිම වාසනාවන්තයි. ඒ වගේ හරි ලස්සන දේවල් ටිකක් ගැන තමයි ඔයා නිතරම හිතන්න ඕනේ. අපේ සිතුවිලි තමයි අපිව නිර්මාණය කරන්නේ.
එතකොට අපි හිතන්නේ මොනවාද? මේ දේවල් තමයි අපිට ලැබෙන්නේ. එහෙනම් අපි හොඳ සිතුවිලි හිතනකොට අපිට හොඳ දේවල් තමයි ලැබෙන්නේ. අපි නරක දේවල් හිතුවොත් අපිට නරක දේවල් තමයි ලැබෙන්නේ. ඒකට ඔයාගේ තියෙන ප්‍රශ්න ගැනම හිතියොත් ඔයාට ඒකම තමයි වැඩි වෙලා ආපහු ඒකම තමයි වෙන්නේ. ඒකේ අඩුවීමක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒක ගැන අනිවාර්යයෙන්ම හිතන්න. ඔයාට ප්‍රශ්නයක් තියෙනවා. ඕකේ. හැබැයි ඔයා ඒක ගැන හිත ඉන්න එපා. ඒක පිළි අරගෙන ඔයා ඔයාගේ හිත වෙනස් කරගන්න ඕනේ. හිත හදාගන්න ඕනේ. ලෝකෙ ගොඩාක් ඉන්නවා මේ පෙනුම වෙනස් කරගත්ත අය මේ විශ්ව ආකර්ෂණ නීතිය හරහා. ඒ කියන්නේ තමන්ගේ සිතුවිලි වෙනස් කරගෙන වැඩ කටයුතු කරගෙන තමන්ගේ පෙනුම ගොඩාක් වෙනස් කරගත්ත අය ලෝකෙ ඕන තරම් ඉන්නවා. ඔයාලට පුළුවන් මේ Google වල හරි YouTube වල හරි සර්ච් කරලා බලුවොත් appearance change කරගත්ත අය ගැන ඕන තරම් එනවා. ඉතින් එහෙම ඒගොල්ලන්ගේ කතා ගැන ඔයාලට අහන්න පුළුවන්. හරි ඒ වගේම ඔයාලට පුළුවන් ගන්න දෙයක් ජීවිතේ එකතු කරගන්න පුළුවන් දේවල් ටිකක්. ඉතින් එතකොට පළවෙනිම කාරණාව තමයි ඔයාගේ සිතුවිලි බලවත් කරගන්න, ඔයා ලස්සනයි කියන හැඟීම ඇති කරගන්න. හරි? ඒක තමයි පළවෙනි කාරණාව. ඒ වගේම තමයි තව දෙයක් කියන්න ඕනි. ඔයා කිසිම වෙලාවක ඔයා කළු කෙනෙක් නම් සුදු වෙන්න කියලා මේකප් එහෙම කරද්දී සුදු කරන්න හදන්න එපා. හරිද? විශේෂයෙන් කියන්න ඕනේ මම පෞද්ගලිකව දරන මතයක් තමයි කවුරුත් එහෙම සුදු වෙන්න කියලා දඟලන්න එපා. අපි හැම හරි ලස්සනයි නිරෝගීව තිබුණොත් ඒක කල එක මොනවා වුණත් හරි ලස්සනයි නිරෝගීව තිබුණොත් එන්නේ ඒක තමයි හදා ගන්න ඕනේ. දෙවෙනි කාරණාව තමයි mirror magic එක. mirror magic එක කියන්නේ අමුතුම බලයක් තියෙන දෙයක්. ලෝකෙ ගොඩාක් ලස්සනට ඉන්න අය අත්හදා බලපු ප්‍රතිඵල තියෙන ඉතාම සාර්ථක ක්‍රමයක් තමයි mirror magic එක. ඒ කියන්නේ ඔයා කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා ඔයාව වර්ණනා කරනවා. හරි අපි හැමෝටම කරන්න පුළුවන් හරිම ලේසි දෙයක්. ඔයාට පුළුවන් ඒක හැමදාම කරන්න. අපි කොහොමද mirror magic එක කරන්නේ? ඔයාට පුළුවන් හැම වෙලාවකම ඔයා කණ්ණාඩිය ඉස්සරහට ගිහින් කියන්න. හැමදාම උදේට නැගිට ගමන් ගිහින් කතා කරන්න. පුළුවන් වෙලාවට ඔයා කණ්ණාඩිය එක්ක කතා කරන්න. ඒක ඇත්තටම මාර මැජික් එකක්. මොකද ඔයා දැන් ලස්සනයි කියලා කියද්දී ඒක ඔයාව හරි ලස්සනට කණ්ණාඩියෙන් පේනවත් එක්ක. ඔයාට ඒක දැන් අපි මොනවද කරන්නේ විශ්ව ආකර්ෂණ නීතියේදී අපි තමන්ගේ බලාපොරොත්තුවක් ගැන හිතනවා, ඒකේ චිත්ත රූපමවනවා, අපි ඒකේ ජීවත් වෙනවා. අපි ඒවා තමයි ඒ විදිහට තමයි අපි විශ්ව ආකර්ෂණ නීතියේ දේවල් කරගෙන යන්නේ. එතකොට අපි මොනවද කරන්න ඕනේ? කණ්ණාඩිය ඉස්සරහට ගිහින් ඔයා කොච්චර ලස්සනයිද ඔයා ඒ සතුට ප්‍රකාශ කරන්න හැමතිස්සෙම. ඔයාගේ ලස්සන ඔයා පෙන්වන්න වාව් හරි ලස්සනයි. පුදුම ලස්සන කෙනෙක්. මම මාව මෙච්චර ලස්සන කරාට මේ විශ්වයට ස්තුති වේවා. හරිම ලස්සන කෙනෙක්. මට මාර සතුටුයි. හැමදාම ලස්සනයි. මම හරිම වටින කෙනෙක්. මම හරිම ශක්තිමත් කෙනෙක්. ජීවිතයේ දිනන්න හරිම ලේසි. මම ඉතාම සාර්ථකයි. මම මාරම ලස්සනයි. මම හරිම ආකර්ෂණීයයි. හැමෝම මට ආදරේ. ඉතින් මම ගොඩාක් ලස්සනයි. ඒ වගේ ඔයාට ගැලපෙන විදිහට ඔයා ආස විදිහට ඔයාට එකතු කරගන්න පුළුවන් mirror එකක් එක කතා කරන්න. ඉතින් ඒකට කිසිම බාධාවක් වෙන්නේ නැහැ. Tamanට වෙන අය ඉස්සරහා Taman ගැන එහෙම කියන්න මේ ලැජ්ජා අය, බය අය ඉන්නවානේ. අකමැති අය. ඉතින් ඒගොල්ලන්ට Tamanට පුළුවන් Tamanගේ bathroom එකට ගිහින් දොර වහගෙන ඒ ටික කියන්න පුළුවන් කිසිම කෙනෙක්ට ඒක ප්‍රශ්නයක් නැතුව. ඉතින් mirror magic එක කියන්නේ ඉතාම ප්‍රබලව ප්‍රතිඵල කියන ඇත්තටම මැජික් එකක්. ඒ නිසා ඔයා ඒ ක්‍රමයක් අනුගමනය කරන්න. ඊළඟ ක්‍රමය තමයි මේ කාලේ අපි හැමෝටම තියෙන මොබයිල් ෆෝන් එක. ඉතින් ඒ ෆෝන් එකේ ඔයා පොඩි වීඩියෝ එකක් එඩිට් කරගන්න. හැමෝටම පුළුවන් චූටි වීඩියෝ එකක් එඩිට් කරගන්න. ඉතින් ඔයාගේ පින්තූරයක් දාලා
ඔයාගේ කටහඬින් ඔයාගේ ඔයාව වර්ණනා කරන්න කොච්චර ලස්සනයිද කියලා ඔයා කියන්නේ. වීඩියෝ එකේ ඔයාගේ හඬින් මම හරිම ලස්සනයි, මම හරිම ආකර්ශනීයයි, මම හරිම ආදරණීය කෙනෙක්, මම හැමෝටම ආදරේ. ඒ වගේම ඔයාට එකතු කරගන්නත් පුළුවන් මේකට ඔයාගේ ජීවිතයේ සාර්ථකත්වයේ බලාපොරොත්තු ඉලක්ක ගැනත් යම් කිසි දේවල් තියෙනවා ඔයාට මේ වීඩියෝ එකට එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔයාගේම හඬින් හරිම ප්‍රබෝධමත්ව වීඩියෝ එකේ කියන්න මම හරිම ලස්සනයි, මම හරිම වාසනාවන්තයි, මම දවසින් දවස ගොඩාක් ලස්සන වෙනවා, විශ්වයට ස්තුති වේවා. ඒ වගේ ඔයාට ගැළපෙන විදිහට ඔයා කියන්න. ඒ වගේ වීඩියෝ එකක් ඔයා හදාගෙන සේව් කරගෙන ඔයා මොකද කරන්න ඕනේ? ඔයා උදේට නැගිට්ටම මේක බලන්න, හැමදාම ඔයා අහන්න හොඳට, හැමදාම ඔයා රැට නිදා ගන්නකොට ඒක බලන්න. මේකෙදි ඔයාට පුළුවන් ඔයාගේ ලස්සනම පින්තූර ටිකක් දාලා මේක හදාගන්න. ඉතින් ඒක තවත් ක්‍රමයක්. ඊළඟ ක්‍රමය තමයි මම දැනට එක මන්ත්‍රයක් දීලා තියෙනවා ලස්සන වෙන්න. මේ ලෝකයේ ගොඩක් භාවිතා කරන මන්ත්‍රයක් ලස්සන වෙන්න, පෙනුම හදාගන්න. ඉතින් ඕම් පද්ම සුන්දරායේ නමහ කියන එක. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ මන්ත්‍රය ඔයා මොනහරි ක්‍රීම් එකක් ගානකොට මේක කියන්න පුළුවන්. එහෙම නැත්නම් ක්‍රීම් එකක් හදනකොට මේක කියන්න පුළුවන්. හරි. ඒ වගේම ලස්සන වෙන්න ඔයා මොනවද කරන්නේ? ඒ තැන්වලදී ඔයාට පුළුවන් මේ බියුටි මන්ත්‍ර කියන ඒවා ඇප්ලයි කරගන්න. ඔයා කරන දේට. හරි. ඔයා මොනවද කරන්නේ? මූණ ක්‍රීම් එකක් ගන්නවා නම් ඒකෙදිත් ඔයා අර මන්ත්‍රය කියන ගමන් කරන්න. ඉතින් good news එකක් තියෙනවා. ඉතින් තවත් තාම ප්‍රබල මන්ත්‍රයක් ළඟදීම මම ඔයගලන්ට දෙනවා. ඔයාලා ඒකෙමුත් තමන්ගේ ජීවිතය එළිය කරගන්න ප්‍රයෝජනයක් ගන්න කියලා ඉල්ලනවා. ඊළඟ ටිප් එක තමයි ඔයා වතුර බොනකොට, කෑම කනකොට, මූණ ක්‍රීම් ගන්නකොට ඔයා හිතන්න හැමතිස්සෙම මම මේ ගාන ක්‍රීම් එකෙන් මම ගොඩාක් ලස්සන වෙනවා. මම අද මේ හදන පැක් එකකින් ගොඩාක් ලස්සන වෙනවා. දැන් ඔයා පැක් එකක් ගෙදර හදනවා නම් ඔයා දානවා ඒකට අපි කියමු අපි දානවා හාල් පිටි ටිකක් දානවා. හරි. ඒක දාද්දිත් ඔයා කියනවා මම මේකෙන් ගොඩාක් ලස්සන වෙනවා. එතකොට අපි ඒක දානවා තව මී පැණි ටිකක්. ඒක දාද්දිත් ඔයා කියනවා මම ගොඩාක් ලස්සන වෙනවා. ඒකට තව දානවා අපි කහ ටිකක්. ඒක දාද්දිත් ඔයා කියනවා මම ගොඩාක් ලස්සන වෙනවා. මේ හදන පැක් එකෙන් මම ගොඩාක් මගේ හැම දීප්තිමත් වෙනවා, නිරෝගී වෙනවා. මම මාරම ලස්සන වෙනවා. ඔයා බලන්නකෝ මේ පැක් එක ගෑවහම ඔයාටම කියා ගන්න හිතින් හොඳේ. නැත්තම් මේක එළියට ඇහෙන්න කවුරු හරි මේ කට හරි යවුනොත් ඔයාට පිස්සු වගේ කියලා හිතන්න පුළුවන්. මොකද මේ මොනවද කරන්නේ කියලා කවුරුත් දන්නේ නැති හින්දා, වෙන අය ඒක ගැන අවබෝධයක් නැති හින්දා. ඉතින් ඔයාට පුළුවන් ඒ හැම දෙයක්ම එකතු කරනකොට, හදනකොට, මෙම කලවම් කරනකොට මම මේකෙන් ගොඩාක් ලස්සන වෙනවා, ගොඩාක් ලස්සන වෙනවා, මාරම ලස්සන වෙනවා, මේකෙන් හරිම ලස්සන වෙනවා. ඒ වගේම තමයි ඔයා වතුර බොනකොට හිතන්න ඕනි මම මේ බොන වතුරේ මගේ හැම ගොඩාක් පැහැපත් වෙනවා, මේ සමේ තෙතමනිය රැකෙනවා, මම දීප්තිමත් වෙනවා, මම ගොඩාක් ලස්සන වෙනවා කියන එක ගැන ඔයා හිතන්න. හැම කෑම එකක්ම ගන්නකොට ඔයා ඒක ගැන හිතන්න මම මේ අද කන කෑම එකේ මගේ හැම පැහැපත් වෙනවා, මම ලස්සන වෙනවා. එම කියලා ඔයාගේ ජීවිතේ මේ කරන දේවල් එක්ක මේක ඇප්ලයි කරගන්න. මේ සිතුවිලි ටික ඇප්ලයි කරගන්න, එකතු කරගන්න. ඉතින් ඒකෙන් ඔයාට පුළුවන් ලොකු දෙයක් ඔයාගේ ජීවිතේ එකතු කරගන්න. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ ලස්සන වැඩි කරගන්න. ඔයාගේ සිතුවිලි බලවත් කරගෙන. ඒ වගේම තමයි අන්තිම කාරණාව තමයි ලස්සන කියන එක ඇත්තටම මිනිස්සෙක් ඇත්තටම ලස්සනයි කියලා කියන්න පුළුවන් වෙන්නේ එයාගේ මේ බාහිර ස්වරූපයෙන් විතරක් නෙමෙයි. තමන්ගේ හිත ගොඩාක් ලස්සන වෙන්න ඕනේ. තමන්ගේ හිත කොයිතරම් ලස්සනද එයාගේ ලස්සන එයා අලුහාම ඒක පේනවා. ඉතින් බාහිරින් විතරක් ලස්සන වෙලා වැඩක් නැහැ. ඔයාගේ සිතුවිලි වල ඉතාම පිරිසිදු ලස්සන සිතුවිලි ඔයාගේ ජීවිතේට එකතු කරගන්න. හැමෝටම ආදරය කරන්න. තවත් කෙනෙක් ඔයාට පුළුවන් නම් එයා ලස්සනයි කියලා අගය කරන්න. ඔයා හරිම හොඳ කෙනෙක්.
ඒකෙන් වෙන්නේ ඔයාව තවත් ලස්සන වෙන එක. ඉතින් ඒ වගේ ලස්සන හිතක් ඇති කරගන්න. ඉතින් මේ දේවල් ටික ඔයාගේ ජීවිතේ එකතු කරගන්න. ආදරේ හැමෝටම ඒ වගේ මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා දිගටම එකතු වෙන්න. ඉතින් හැමෝම ගොඩාක් ලස්සන වේවා. හැමෝටම යහපතක්ම වේවා, සුබම වේවා. ඉතින් ආයෙත් හැමෝම අලුත් වීඩියෝ එකකින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. ආදරේ හැමෝටම ගොඩාක් ස්තුතියි මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම. Good luck. Bye.